සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ නිකන් ස්ක්‍රැච් එකක් ගැන නෙමෙයි ටර්බෝ ආප් එක ගැන. ඒ කියන්නේ පවර් ස්ක්‍රැච් එකක් ගැන. ඉතින් ඔයාලට ස්ක්‍රැච් එකේ තියෙන බ්ලොක්ස් අඩුයි කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම මේ වීඩියෝ එකේ විනාඩි 15ක් විතර ස්ක්‍රීන් එක බලන් ඉන්නවා. ඒ හින්දා අපිට පුළුවන් settings වලට ගිහිල්ලා මේක dark mode එකට set කරගන්න. ඒක අලුත් option එකක්. ඔයාලට මේකේ සාමාන්‍යයෙන් හදන game scratch එකනුත් open කරන්න පුළුවන් වෙනවා. හැබැයි ඔයාලකට use කරලා තිබ්බොත් scratch එකේ නැති extension එකක් ඔයාලට ඒක open කරන්න බැරි වෙනවා. music තියෙනවා, pen තියෙනවා, video sensing තියෙනවා, text to speech තියෙනවා, translate තියෙනවා. මේ ටිකම තියෙනවා. මෙතන ඉඳන් තමයි නැත්තේ. return define block. මටත් ඒ ගැන හරිම අදහසක් නැහැ. අද අපි මේ ටිකෙන් මොකක් ගැනද කතා කරන්නේ? ගොඩක් ඒවා තියෙනවා. ඒ වගේ WhatsApp හදන්න ලේසි වෙන එකකුත් තියෙනවා. ඒ වගේම more events, looks plus ඒ වගේ අර වගේ වැඩි ඒවාත් මේකේ තියෙනවා. ඉතින් මේක ඇත්තටම ගොඩක් යූස් කරන්න පුළුවන්. ඒ වගේ vibration එක තියෙනවා, battery එක තියෙනවා, costume size එක තියෙනවා. ඒ වගේම තව මේකේ තියෙනවා මේ run time option කියන එක. ඕකේ, එතකොට මෙහෙම එකක් එන්නේ. අපි මේක ගත්තොත් එහෙම අපිට මේ අපි හදන ප්‍රොජෙක්ට් එක ස්ක්‍රැච් එකෙන් ඕපන් කරගන්න බැරුව යනවා. ටර්බෝ මෝඩ් එක එනේබල්ද? නෑ. ටර්බෝ මෝඩ් එක මම මේ වෙලාවේ වහලා තියෙන්නේ. set to turbo mode to enable. Professional to enable. wow. මේකේ ගොඩක් ඒවා තියෙනවා. ඒ වගේම අපිට ප්‍රොජෙක්ට් එකක් මැදදී ඒක ඔන් කරන්න එහෙම පුළුවන්. frame limit. set frame rate limit. clone limit. wow. දේවල් ස්ක්‍රැච් එකේ කරනවා නම් අනිවාර්යයෙන්ම clone limit එක ගැන දන්නවා ඇති. ස්ක්‍රැච් එකේ 300ට වඩා clone ගන්න දෙන්නේ මේ වැඩේ කළා අපි මේකට clone data, ඒ කියන්නේ clone එක තියෙන්න ඕන දත්ත දීලා අමාරුවෙන් තමයි වැඩේ කරගන්නේ. ඒත් අපිට මේ block එක අරගෙන infinity දාලා මේක උඩ එකපාරක් ක්ලික් කරපු ගමන්ම අපිට unlimited clones ගන්න පුළුවන් වෙනවා. run repack turbo mode. ඔය වගේ ගොඩක් ඒවා මේකේ තියෙනවා. ඉස්සරහට මම මේකෙන් තමයි හදන්නේ. මේකේ offline cloud variable හැටියකි. ඒ වගේම ඊට අමතරව ඊට වඩා හොඳ එකකුත් තියෙනවා cloud link global data. ඔයා නම් මනම් ටික තියෙනවා. ඒ වගේම තව බැටරි. ඕකේ, දැන් charge වෙන ගමන්ද තියෙන්නේ. ඔව්, මගේ PC එකක් තියෙන්නේ. PC එක කොහොමත් කරන්ට් එකට සෙට් කරලා තියෙන හින්දා මේක charge වෙන ගමන් තියෙන්නේ. දැන් battery level එක. second unit charged 0. second unit empty infinity. when charging changed, when battery level changed, when time unit changed, when time unit empty. ඔය වගේ බ්ලොක් ගොඩාක් තියෙනවා. ඒ වගේම මේකේ ගොඩක් බ්ලොක් හදලා තියෙන software file use කරලා. ඒක අපිට බලන්න තියෙනවා ask before closing tab, ඒ වගේ vibration, notification, control, ඒ වගේම home and reality. මේක AR එකක් මං හිතන්නේ. ඔව්. ඒ වගේම සමහර ඒවා තියෙනවා අපේ private data share කරන්න පුළුවන් ඒවා. මේ ගොඩක් ඒවා සාමාන්‍යයෙන් ගොඩක් සංකීර්ණයි. මං ඔයාලට පෙන්නන්නම් එකක් ගණිතය math. ඕකේ. මේවා තමයි ගණිතය මේකේ තියෙන්නේ.
ඕපරේටර්ස් වල තියෙන සමහර ඒවාත් තියෙනවා. ඒ සාමාන්‍යයෙන් ඊට වඩා සංකීර්ණ ඒවා තමයි තියෙන්නේ. ඔයාලට මේ ඔබලා කරන දේ දැනගන්න පුළුවන්. ඉස්සරහට ගොඩක් දුරට මම මේකෙන් ගේම් හදයි. simple 3D තියෙනවා. අපි බලමුකෝ මේ එක ප්ලස් එකක් අරගෙන sensing plus අරගෙන බලමුකෝ support touches. මට පේන්නේ ෆෝන් වලින් එහෙම ඔයාලා මේ වැඩේ ෆෝන් එකෙන් එහෙම කරන්න ගේම් එකක් හදනවා නම් ෆෝන් එකේ එකපාරක් එබුවොත් of simulator possible of one finger down mouse down වගේ one finger down is one finger down අපිට මේක 1ට වඩා යූස් කරන්නත් පුළුවන්. හරි අපි දැන් වෙන જાතියක් ගැන බලමු. get index echo of no list of other sprites. ඔයාලට ඒ අංකේ හරියට පේනවද දන්නේ මම ඩාර්ක්නස් දැම්මට පස්සේ ඒක touches the original sprite touches the clone of sprite 1 hidden visibility එක check කරගන්න තියෙනවා. this sprite color effect rotate style sprite layer is packet no says to clipboard turn speech recording turn speech recording කියලා එකක් තියෙනවා. then recording okay recording words බලමු. oops extension එකේ උඩදී this project will also record audio from your microphone. this cloud-enabled text transcript or raw audio data. the project may be able to share audio with other users or servers. if allowed, you may promote to enable microphone access by your browser and further microphone access will be automatically allowed. okay griscope ඒ කියන්නේ ඔය සමහර ගේම් වල අපිට ෆෝන් එක හරවලා දාලා තියෙන්නේ. එහෙනම් ෆෝන් එක රොටේට් වුණොත් කියලා එකක් තියෙනවා. ගොඩක් වටින ඒවා තියෙනවා. ගොඩක් ඒවා තියෙන්නේ ෆෝන් වලට. සාමාන්‍ය ස්ක්‍රැච් එකේ කීස් එහෙම යූස් කරද්දී PC එකටනේ. මේක ඒවා ෆෝන් එකෙන් කරන්න පුළුවන් එක්ස්ටෙන්ෂන් තියෙනවා. delta time encoding සාමාන්‍යයෙන් WhatsApp කියන එකේදී මම turbo app එක යූස් කරා ඒක ගැන කියන්නේවත් නැතුව ඒක ගැන කනගාඩුයි. ඒ වගේම okay encoding hello to number අපි මේ වැඩේ කරගන්න එකේ ගොඩක් මහන්සි වුණා. input එක ඊට පස්සේ මේකේ ස්පේස් නැතුවම කෙලින්ම වදිනවා. ඒ කියන්නේ ෆිල්ටර් වෙලා වදින්නේ. ඊට පස්සේ අනිත් එක්කෙනා එකට මේක cloud variable වලින් ඉලක්කම ගිහිල්ලා මේක decode වෙලා පෙන්නනවා. turbo WhatsApp වල වෙන්නේ ඒකයි. හැබැයි මේක අපිට scratch එකකින් open කරන්න බෑ. network කියලා එකක් තියෙනවා. අපි hidden block collection එකක් ගමුකෝ. ඒක තමයි hidden block collection. when this sprite touches mouse pointer for each eye in the higher while the counter increment number clear counter round hat අපි බලමු. මේ වගේ එකක් තියෙන තැනක් මම ඔයාලට පෙන්නන්නම්. තව join පාට
අපිට හම්බ වෙනවා සෙන්සිං වල මේවයි. ඒ වගේම දෙවෙනි එක මේ ඕගන් එක. මේක අපිට හම්බ වෙනවා මියුසික් වල මේ මෙතන. හරි. ඊළඟට මේක. ඕක අපිට හම්බ වෙන්නේ ලෙගෝ මයින්ස් වලද මයික්‍රොබිට් වලද? ලෙගෝ එඩියුකේෂන් එකේද හරියට මතකයක් නෑ. ඕකේ. මේක. ඒකේ නෙමෙයි. ඒකෙත් නෙමෙයි. මොකක් හරි ඩේටා ඔන් කරපුවම කරන දෙයක ලෙගෝ බූස්ට් එකේද? බූස්ට් එකේත් නෙමෙයි. මෙකී එකේ නන් නෙමෙයි. ලෙගෝ බූස්ට්, ලෙගෝ මයින්ස්, මයික්‍රොබිට් එකේද? මයික්‍රොබිට් එකේ තමයි මේ තියෙන්නේ. හරි. දැන් මම ටග් ගාලා මේක ලියු දෙනවා. වැඩිපුර එක්ස්ටෙන්ෂන් එකම එකක යූස් කරන්නමයි මම ලොකුවට ගන්නෙ. හරි අපි තව එක එක්ස්ටෙන්ෂන් එකක් බලලා වීඩියෝ එක නතර කරමු. මොකක්ද කරන්නේ? තව මේ වගේ එක්ස්ටෙන්ෂන් ගැන ඕනනම් ඔයාලා කමෙන්ට් කරන්න. එතකොට මට පුළුවන් වෙයි ඒක ගැන ඉගෙනගෙන ඔයාලට දාන්න. පික නොටිෆිකේෂන්. මට මතකයි මම මෙතන ස්ක්‍රැච් කියලා ගහපුවම යටින් ආවා S grab කියලා එකක්. About me of user grip patch. Grab love count. Wow. Name project ID. Create of project ID. Grab. ඕකේ ඒක මට තේරෙන්නේ නැහැ. හින්දා වෙන එකක් ගැන කතා කරමු. ටිකක් තියෙන එකක්. කෝඩින් ගත්ත, කැමරා වී ගත්ත, ඉමේජස්, වෙබ්, graphics 2D. ටක් තියෙන එකක්. තව එන්කෝඩින් එකක් තියෙනවා. ඒක නම් ගොඩක් තියෙනවා. encode apple to base 64. decode to base 64. hash apple with. එක භාෂාවලට දන්නේ මේක encode කරනවා. use generator random 8 cat. මේක random එකක් වෙන්නේ. හරි. ඉතින් ඔයාලා තව මේක ගැන ඕන නම් කමෙන්ට් කරන්න. subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් like කරන්න නැත්නම් like කරන්න. ඒ වගේම ගොඩක් ඒවා කමෙන්ට් කරන්න.